හලෝ හැමෝටම ඉතින් අද තිජාන YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ කාලේදී අපි හැමෝම වගේ අපි ඇත්තටම දැන් ඉන්නේ කොහෙද කියලා අපි ඉන්න තැන ගැන හොඳ අවධානයකින් තමයි ඉන්න ඕනේ. මොකද මේ කාලේ හැමෝම ගාව වගේ ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා. ගොඩක් අය එවලින් දකින දේවල් නිතරම වීඩියෝ කරනවා. හැබැයි ඒවා නිකමට හිතන්න එහෙම කරන වීඩියෝ එකකට අපිට නොදැනීම අපෙන් මතුවෙන වැරදි හැසිරීම වීඩියෝ වෙලා ඒක නොහිතපු විදිහකට සමාජගත වුණොත් ඒක කොච්චර බරපතල වෙන්න පුළුවන්ද? විශේෂයෙන් සමාජයේ හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන හිටපු කෙනෙකුගේ ප්‍රතිරූපය ඒ වගේ දෙකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම ඒකේ ජීවිතයට දරුණු ආකාරයට බලපාන්න පුළුවන්. ඉතින් ඔය වගේ කතාවක් තමයි අද අපි බලන්න යන්නේ. මේකේ නම තමයි සජිනි සින්දේකා වෛරල් වීඩියෝ කියන්නේ. ඇත්තටම මේක මිස්ටර් ත්‍රිලර් කැටගරිය කියන තවත් වෙනස්ම මූවි එකක්. මේක ඉතින් අවසානයේ ගත්තත් අපි කොහෙත්ම නොහිතන අවසානයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේකේ සම්පූර්ණ කතාව දැනගන්න අද වීඩියෝ එකේ අවසානයේදී රැඳිලා ඉන්න කියනවා. එහෙනම් ඉතින් තවත් කතාවක් නේ. අපි channel එක අලුත් දාලා අපේ channel එක subscribe කරලා දැන් වීඩියෝ එකට like එකකුත් දාලා එකතු වෙන්න. එහෙනම් අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. අද අපේ මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ සජිනි කියන අපේ කතාවේ මේන්ම ෆීමේල් කැරක්ටර් එක. ඉතින් මේ සජිනි කියන්නේ රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරියක්. සජිනිට ඕන වෙලා තියෙන ළමයින්ට හොඳ ගුරුවරියක් වෙන්න වගේම එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හොඳ මොඩර්න් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න. දැන් ඉතින් මෙයාලා මේ සිංගප්පූරු වලට ඇවිල්ලා තියෙන පාසලේ ළමයින්ගේ එක්තරා ඉවෙන්ට් එකකට. මොන වුණත් මේ දවසේදීම සජිනිගේ බර්ත්ඩේ එකක් තියෙන නිසා අනිත් ටීචර්ස්ලා සජිනිගේ බර්ත්ඩේ එක මේ විදිහට ඩ්‍රින්ක්ස් එහෙම අරගෙන සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ සජිනි ඩ්‍රින්ක්ස් ගන්න නැති කෙනෙක් වුණත් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන සිද්ධාන්ත් කිව්ව නිසා එයා ටිකක් විනෝද වෙන්න කියලා ඩ්‍රින්ක්ස් ගන්නවා. හැබැයි ඉතින් ඊළඟට සජිනි කරන්නේ මොනවද කියලාවත් එයා දන්නේ නැතුව එයා ගොඩක් මේ දවස් එන්ජොයි කරනවා. එයාගේ යාළු ටීචර් කෙනෙක් විනෝදෙට මේ හැමදේම වගේ වීඩියෝ කරන්නත් පටන් ගන්නවා. ඊළඟට ඒගොල්ලන්ගේ ප්‍රින්සිපල් ළමයින්ගේ ඉවෙන්ට් එකේ ෆොටෝස් ස්කූල් ගෲප් එකේ දාන්න කිව්වම මේ ටීචර්ගේ ෆෝන් එකේ තියෙන ළමයින්ගේ ෆොටෝස් ගෲප් එකට දානවා. ඒත් වැඩේ කියන්නේ එයා දකින්නේ නැතුව ඒ ෆොටෝස් අතරින් සජිනි ඩාන්ස් කරන වීඩියෝ එකක් ගෲප් එකටම ෂෙයා වෙනවා. ඊට පස්සේ වෙන දේ ඉතින් හිතා ගන්න පුළුවන් නේ. ඔන්න ඔතනින් තමයි අපේ අද මූවි එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. දැන් ඉතින් මේ සජිනිගේ වීඩියෝ එක පාසලේ ළමයි අතරින් අතර ගිහිල්ලා අවසානට රට වටේම ෂෙයා වෙන්න ගන්නවා රජයේ පාසලක ගුරුවරියක් මෙහෙම අවිනීතව ඩ්‍රින්ක්ස් අරන් ඩාන්ස් කරනවා කියලා. ඒ වගේම සජිනිගේ ස්කූල් එකේ ළමයින්ගේ දෙමව්පියොත් මේකට ගොඩක් ඇවිස්සලා. සජිනිගේ පවුල අයටත් මේකට ගොඩක් කේන්ති ගිහිල්ලා ඉන්නේ. සජිනිගේ බෝයිෆ්‍රෙන්ඩ්වත් ලොකු ගේම් එකක් දෙනවා හැම සයිට් එකකින්ම වගේ සජිනිගේ මේ වීඩියෝ එක අයින් කරන්න. අනිත් පැත්තෙන් සජිනි ආයේ ඉන්දියාවට එන අතර එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට කොච්චර කෝල් ගත්තත් එයා වැඩත් එක්ක ඒව ආන්සර් කරන්නේ නැති නිසා සජිනිට තවත් අවුල්. මොකද දැන් සජිනි දන්නවා එයාගේ වීඩියෝ එක නිසා එයාට කාටවත්ම හරියට මුණ දී ගන්නත් බැරි තත්ත්වයක් තමයි ඇවිත් තියෙන්නේ කියලා. ඒ වගේම ස්කූල් එකේ ප්‍රින්සිපල්ටත් මේ ගමන ගියපු ටීචර්ස්ලව අයින් කරන්න කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නියෝගයක් එනවා. ඒකෙන් සජිනිලාටත් දැනගන්න ලැබෙනවා. හැබැයි සජිනි වගේ බය කෙනෙක් නම් නෙමෙයි එයාගේ යාළුවා. ඇත්තටම සජිනි කියන්නේ ගමක හැදී වැඩුණු කෙනෙක්. ඒත් එයාගේ යාළුවා නම් එහෙම නෙමෙයි. ඒ නිසා එයා බනිනවා ඇයි ටීචර්ස්ලට විනෝද වෙන්න බැරිද කියලා. සජිනි ඉතින් ඉන්දියාවට ආපු ගමන් ඉන්නේ එයාගේ යාළුවාගේ ගෙදර. කොහොම හරි දැන් මේ හැමදේම එක සජිනිට තමන් ගැනම ලොකු ලැජ්ජාවක් වගේ ඇති වෙලා එයා සියදි විනාශා ගන්නත් හදනවා. හැබැයි මේ වෙලාවේදී ඕක දැකපු යාළුවා සජිනිව නවත්තලා එයාව ශක්තිමත් කරලා එයාව අයමත් එයාගේ බෝඩින් එකටම යවනවා. මොකද සජිනි කියන්නේ එයාට මේ තාත්තත් එක්ක ගෙදර යන්න බෑ කියලා. හැබැයි ඉතින් සජිනි බෝඩින් එකට ගියත් එයාට කිසිම නිදහසක් නෑ. මොකද එයාට හැමතැනම වගේ අපහාස කරලා පෝස්ට් ෂෙයා වෙන ගමනුයි තියෙන්නේ. ඔය අතරම සජිනිට සිද්ධාන්ත ඒ කියන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් පළවෙනි දවසේ හම්බුන විදිහත් මතක් වෙනවා. ඇත්තටම සිද්ධාන්ත කියන්නේ පරණ විදිහට හිතන කෙනෙක් නෙමෙයි. එයා සජිනිටත් ගොඩක් හිතවත්. ඒ නිසාමයි ඒගොල්ලන්ගේ සම්බන්ධය ඉස්සරහට හොඳින් ගෙනියලා තියෙන්නේ. ඒත් මේ වෙලාවේදී සජිනි සිද්ධාන්ත කෝල් එකක් කරන් එයාගේ හිත ටිකක් නිදහස් කරගන්න හැදුවා. එයාට කොහෙත්ම නොහිතපු විදිහේ කතා ටිකක් තමයි මේ සිද්ධාන්තගෙන තහගන්න වෙන්නේ. ඊළඟ සජිනිත් එයාට කියනවා ඔයා කියපු නිසායි මම පාටි එකට ගිහින් ඒ විදිහට ටිකක් මොඩර්න් වෙන්න හැදුවේ කියලා. ඒත් එතකොටම සිද්ධාන්ත කේන්ති ගිහින් එයා සජිනිට කියන්නේ මම ඔච්චර කැත විදිහට ඔයාලට මොඩර්න් වෙන්න කිව්වේ නෑ. ඒ වගේම තමුසාගේ කියක් එක්ක මට ආයේ කතා කරන්න ඕනෙත් නෑ කියලා එයා බැනලා මේ ෆෝන් එක කට් කරලා දානවා. දැන් ඉතින් සජිනිට තවත් අවුල්. එයාට හිතෙන්න ගන්නවා දැන් එයාට කවුරුත්ම නැහැ කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ සජිනිගේ යාළුවා ප්‍රින්සිපල්ව හම්බ වෙන්න ගිහින් එයාලගේ අයිතීන් ගැන තරක කරමින් ඉන්න අතර කවුරුත් නොහිතපු විදිහට කෝල් එකක් එනවා සජිනි සියදිවි නසාගෙන කියලා. මොකද සජිනි මේ වෙද්දී අතුරුදහන් වෙලා වගේම එයා එයාගේම සෝෂල් මීඩියා වලින් පෝස්ට් එකක් ෂෙයා කරලා එයාට තවත් මේ දේවල් දරා ගන්න බෑ. ඒ නිසා මම සියදිවි නසා ගන්නවා
මේකට මගේ තාත්තා වගේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන සිද්ධාන්තත් වගේ කියන්න ඕනේ කියලා. දැන් ඉතින් ඕක දැකපු සජිනිලාගේ පවුල අය වගේම සජිනිගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් ගොඩක් කලබල වෙනවා. විශේෂයෙන්ම සජිනිගේ බෝයිෆ්‍රෙන්ඩ්. මොකද එයා සජිනිට ගොඩක් උදව් කරලා තියෙන කෙනෙක්. එයා සජිනිට බැන්නත් එයාගේ වීඩියෝ පුළුවන් හැමතැනම අයින් කරන ගමනේ හිටියේ. ඊට පස්සේ දැන් මේ සිද්ධාන්තත් හොඳටම බය වෙලා මේකෙන් ගැලවෙන්න එයාගේ යාළුවෙක් වෙන ලෝය කෙනෙක්ව අල්ලගන්නවත් එක්කම මේ කේස් එක හැන්ඩල් කරන්න පොලිසියෙන් ඉදිරිපත් වෙන්නේ බෙලා කියලා ගොඩක් දක්ෂ ලේඩි ඔෆිසර් කෙනෙක්. ඉතින් මේ ඔෆිසර් බෙලා තාම විශ්වාස කරන්නේ සජිනි මැරිලා නැතුව පණ පිටින් ඉන්නවා කියලා. කොහමද ඊළඟට මේ ගැන සාක්ෂි හොයන්න බෙලා මැඩම් මුලින්ම යන්නේ සජිනිගේ තාත්තව හම්බ වෙන්න. මොකද දැනටමත් තාත්තා සැකකාරයෙක් වෙලා ඉවරයි. ඉතින් මේ සජිනිගේ තාත්තා ඇවිල්ලා ජනප්‍රිය වේදිකා නාට්‍ය නළුවෙක්. ඒ වගේම එයාට මේ පැත්තේ හොඳ තැනක් තියෙනවා වගේම එයාගෙම නිකන් මැරපාලනයක් වගේ දෙයක් එයා අරන් යන නිසා බෙලා මැඩම් දෙයක් ගණන් ගන්නවත් නැතුව එයාව මෙතනින් යවා ගන්නවා. එතනින් ඉතින් බෙලා මැඩම්ට තේරෙනවා සජිනිගේ තාත්තා ටිකක් දරදඬු කෙනෙක් කියලා. එයාට සජිනි ජීවත් වුණත් එකයි නැතත් එකයි වගේ. කොහොමද දැන් මේගොල්ලන් ඔය විදිහට සජිනි ගැන තවත් විස්තර හොයාගෙන යනවා. ඊළඟට සජිනි ගැන වැඩි විස්තර හොයන්න එයාගේ බෝඩිමට ගිහින් සජිනිගේ බෝඩින් පාර්ට්නර්ත් එක්ක බෙලා මැඩම් කතා කරනවා. ඒත් මේ වෙලාවේ මේ යාළුවාට සිද්ධාන්තයෙන් කෝල් එකක් එනවා. ඉතින් ඒක දැකපු බෙලා කෝල් එක ආන්සර් කළා සිද්ධාන්ත මම පොලිසියෙන්. මම තමයි අතුරුදහන් වුණ සජිනිගේ කේස් එක හැන්ඩල් කරන්නේ. අපිට ඔයකත් කතා කරන්න ඕනේ කියලා කියනවා. හැබැයි මේ වෙලාවේදී හොඳටම බය වෙලා ඉන්න සිද්ධාන්ත බයට වෙන පැත්තකට පැනලා යන ගමන ඉන්නේ. එයාත් කියන්නේ සජිනි මැරලා නෑ කියලා. හැබැයි බෙලා මැඩම් මේක කොහොමද හරියටම කියන්නේ කියලා අහුවම සිද්ධාන්ත බය වෙලා කෝල් එක කට් කරලා මේ සිම් එකත් කඩලා දාලා පැන ගන්නවා. ඒත් එක්කම සිද්ධාන්ත මතක් වෙනවා එයා ඉස්සර සජිනි එක්ක සතුටින් හිටපු හැටි. කොහමද එකපාරක් එයා සජිනි වෙනුවෙන් ගොඩක් දේවල් මග අරගෙන සජිනිගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ඒගොල්ලන්ගේම ගෙදර ගිහින්. එදා තමයි එයා සජිනිගේ පවුල අයවත් අඳුරගෙන තියෙන්නේ. සජිනිගේ පවුලේ ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි මල්ලි තාත්තගේ අයියයි. ඊට පස්සේ දැන් ආයෙ අපිට ඊළඟ දවසේ උදේ බෙලා පොලිස් ස්ටේෂන් එකට ඇවිත් අලුත් ඔෆිසර්ස්ලා දෙන්නෙක්ව සජිනිගේ මල්ලි ගැන ඔත්තු බලන්න යොදවනවා කියලා පෙන්නනවා. ඒ වගේම බෙලා මැඩම්ට කෝල් එකක් ඇවිත් එයාට දැනගන්න ලැබෙනවා සජිනිගේ ෆෝන් එක බැංගලෝර වලදී ඔන් වෙලා තියෙනවා කියලා. ඉතින් බැංගලෝර වල තමයි සිද්ධාන්තත් ඉන්නේ. ඒ හින්දා බෙලා මැඩම් තව ඔෆිසර්ස්ලා දෙන්නෙක්ව යොදවනවා සිද්ධාන්ත ෆලෝ කරන්න. කොහොම හරි දැන් සජිනිගේ මල්ලි ෆිල්ම් හෝල් එකක් ඇතුලේ ඉඳන් බීලා එයාගේ යාළුවෙක් එක්ක එයාගේ අතුරුදහන් වුණ අක්කා ගැනයි මීට අවුරුදු 15කට කලින් අතුරුදහන් වෙලා තියෙන අනිත් අක්කා ගැනයි කතා වෙනවා. එයාත් ඉතින් කියන්නෙම එයාගේ තාත්තගේ අයියයි මහා මදාවියෝ ටිකක් කියලා. ඒ කියන්නේ එයාලට සජිනිවවත් හොයන්න කිසිම උවමනාවක් නැහැ කියලා. ඊළඟ මේ කතාව අර බෙලා මැඩම් දාලා තිබ්බ ඔෆිසර්ස්ලා දෙන්න ෂේප් එකේ හොරෙන් අහන් ඉඳලා රාණු කියන මීට අවුරුදු 15කට කලින් අතුරුදහන් වෙලා තියෙන සජිනිගේ අක්කා ගැනත් බෙලා මැඩම්ට කියනවා. ඊට පස්සේ ඊළඟ දවසෙන් බෙලා මැඩම් සජිනිගේ තාත්තගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා රාණු කියන එයාගේ අනිත් දුව සම්බන්ධයෙන්. ඒත් මේ වෙලාවේ සජිනිගේ තාත්තා දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. එයා කොහොමද අතුරුදහන් වෙලා ගොඩක් කල්. දැන් ඔයාලා සජිනිව ඉක්මනටම හොයාගන්න කියලා කියනවා. මේ අතරම අනිත් පැත්තෙන් සිද්ධාන්ත පොලිසියට බය හැංගි හිටියත් එයාගේ ඔත්තු බලන්නත් පොලිසියෙන් දාලායි තියෙන්නේ. මොකද සජිනි තාම හරියටම මැරිලාද නැද්ද කියලා හොයාගන්නකම් සිද්ධාන්ත අරස් කරන්න විදිහකුත් නැහැ. ඒත් එක්කම දැන් සජිනිගේ අලුත් පෝස්ට් එකකුත් එයාගේ ෆෝන් එකෙන්ම ගමක ඉඳලා අප්ලෝඩ් වෙලා තියෙනවා කියලා දැනගන්න බෙලා මැඩම් ඒ ලොකේෂන් එකට යනවා. ඒත් ඉතින් මේ වෙලාවේදී ඒ ෆොටෝ එක අප්ලෝඩ් වෙලා තියෙන හරිය CCTV රෙකෝඩින්ග්ස් වල සජිනි ඉඳලාද කියලා බැලුවා සජිනිගේ හැඩහුරුව තියෙන කෙනෙක් ඉන්නවා කියලා ඔෆිසර් කෙනෙක් පෙන්නනවා. ඒත් ඉතින් සජිනි ගැන දැනටමත් ගොඩක් විස්තර දන්න මේ ඔෆිසර් බෙලා කියන්නේ සජිනි දකුණත් හුරු කෙනෙක් වගේම පැන් රස කන්නේ නැති කෙනෙක්. ඒ නිසා මේ ඉන්නේ යා නෙමෙයි කියලා. ඊළඟට මේ ඔක්කොම අතර සජිනිගේ යාළු ටීචර් කාන්ත අයිතිවාසිකම් මතු කරමින් Twitter එකේ සජිනි ගැන පෝස්ට් එකක් පොලිසියට ටැග් කරලා අප්ලෝඩ් කරනවා. ඒක නිසා දැන් ලොකු පීඩනයක් මේ බෙලා මැඩම් අතට ඉහළින් එනවා. තාම සජිනිව හොයාගත්තේ නැත්තේ ඇයි කියලා. මේ අතරම සිද්ධාන්තත් සජිනිගේ යාළුවව හම්බ වෙන ලයිබ්‍රරි එකට හොරෙන්ම වගේ එනවා. එයා සජිනි ගැන මොන හරි දන්නවනම් ඒ ගැන දැනගන්න. මොන වුණත් දැන් නම් සිද්ධාන්ත මේ කේස් එකට ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ වගේම මේ යාළුවයි සිද්ධාන්ත අතරයි පොඩි සම්බන්ධයක්ත් තියෙනවා කියලායි අපිට මෙතනදී නම් පේන්නේ. කොහමද මේ වෙලාවෙම සජිනිගේ මල්ලිත් මේක දැකලා තේරුම් ගන්නවා මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක ඉතින් සිද්ධාන්ත එයාගේ අක්කගේ යාළුවෙක් නේ. එයාගෙන් විතරයි මට විස්තරයක් දැනගන්න තියෙන්නේ. ඒකයි මං යාව මෙහෙම හම්බෙන්න ආවේ කියලා මේ මල්ලිව ෂේප් කරලා දානවා. ඒ අතරම මේ ඔෆිසර් බෙලයි එයාගේ සහායක ඔෆිසර්යි දවල්ට කැම ගන්න ගියාම මේ බෙලාට දැනගන්න ලැබෙනවා ඒගොල්ලන්ගේ පොලිස් ස්ටේෂන් එකේ කවුරුත් යාට ලොකුවට කැමතිත් නෑ කියලා. මොකද එයාට එයාගේ සහායක ඔෆිසර් නමක් දාලායි තියෙන්නේ කියලා එයා දකිනවා. කොහමද ඊළඟ දවසේ මේ සාජිනගේ යාළුවා වෙන ටීචර් සාජිනගේ අතුරුදහන් වීම වෙනුවෙන් එයාගේ වාසියට දේව මෙහෙයක් වගේ එක තැනක පවත්වනවා. ඒකෙදි ඉතින් මේ ඔෆිසර් බෙලා ඇතුළු සාජිනගේ ස්කූල් එකේ ප්‍රින්සිපල්ුත් ඇවිල්ලා ඉන්නේ. ඔය අතරම මෙතනට සිද්ධාන්තත් ඇවිත් එයා මේ සිද්ධියට සම්බන්ධ නැහැ කියලා බලෙන් වගේ කතා කරන්න අවස්ථාවකුත් හදා ගන්නවා. හැබැයි තව පැත්තක ෆිල්ම් එකක් ෂූට් කරන අතර ඒකේ කාස්ට් එකේ කෙනෙක්ට ගඟේ තිබිලා ID එකකුයි ඇඳුමකුයි හම්බෙනවා. ඉතින් ඒ ඇඳුම සාජිනේ අතුරුදහන් වෙන වෙලාවේ ඇඳන් හිටපු එක වගේම
ඒ ID කාඩ් එක සිද්ධාන්තගේ කම්පැනි එකේ එයාගේ ID එක. ඕකකින් දැන් ඔෆිසර් බෙලාටත් දැනගන්න ලැබෙනවත් එක්කම එයා මෙතන ඉන්න සිද්ධාන්ත අල්ලගෙන සිද්ධාන්තගෙන් ප්‍රශ්න කරනවා එයාගේ කම්පැනි එකට අයිති ID එක කොහොමද සජිනි ගාවට ගියේ කියලා. ඒ වගේම එයා මෙච්චර කල්ලයි හැංගිලා හිටියේ කියලා අහනවා. හැබැයි මේ හැම දෙයකටම කලින් පොලිසියෙන් සිද්ධාන්තගේ ෆෝන් එක චෙක් කරලා එයාගේ මැසේජ් එහෙමත් බලලා හොයාගෙන එයා කීප සැරයක්ම සජිනි එක්ක බලහත්කාරයෙන් වගේ ලිංගිකව හැසිරීලා කියලා. ඊට අමතරව සජිනිගේ අර ලීක් වුණ වීඩියෝ එකෙන් පස්සේ එයාට සියදිවි නාසා ගන්න පෙළඹෙන විදිහට පරුෂාකාරයෙන් සිද්ධාන්ත මැසේජ් කරලා තියෙනවා කියලා පොලිසියෙන් හොයාගෙන. ඒත් ඉතින් මේ වෙලාවෙම සිද්ධාන්තගේ ලෝය මෙතනට ඇවිත් සජිනි මැරලා කියලා තාමත් හරියාකාර සාක්ෂියක් නැතුව සිද්ධාන්ත ඔයාලට තියාගන්න බෑ කියලා සිද්ධාන්ත බේරගෙන යනවා. ඊළඟට ඉතින් ලෝයත් එක්ක සිද්ධාන්ත ඉස්සරහට මොනවද කරන්න කියලා කතා කරන්න කැෆේ එකකට යනවා. ඒත් එතනදිත් වටේ ඉන්න ගෑනු ළමයින්ට හැදාගෙන තමයි සිද්ධාන්ත ඉන්නේ. ඒ නිසාම මේ වෙලාවේ ලෝය සිද්ධාන්ත බේරගන්න යන නීති වගේකුත් දානවා. ඒ වගේම දැන් ඔෆිසර් බෙලා සජිනිගේ කේස් එකත් එක්ක ලොකු පීඩනයකට ලක් වෙලා ඉන්න හින්දා එයාට හීනෙනුත් සජිනිව පේන්න ගන්නවා. ඒත් ඉතින් එයාට හීනෙන් පෙනුන විදිහට සජිනි දියල්ලකින් පාරට පනින්නේ නැතුව ඇති කියලා මේ බෙලාට විශ්වාසයක් ඇති වෙනවා. ඊළඟට ඔෆිසර් බෙලා එයාගේ මහන්සි අපිට යන්නේ නැති විදිහට සජිනිගේ තාත්තා ගැන තව විස්තර හොයන්න පටන් ගන්නවා. හැබැයි ඔෆිසර් බෙලා ආයෙමත් සජිනිගේ තාත්තා එක්ක කතා කරන්න වගේ ගියත් එයාව රවට්ටලා එයාව එළියට දාලා දොර වහලා සජිනිගේ අම්මගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. මොකද හැමතිස්සෙම සජිනිගේ අම්මට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් මේ වෙලාවේ සජිනිගේ අම්මත් මුකුත් කියන්න උත්සාහ කරපො නැති නිසා මෙහෙම ගියොත් සජිනිගේ තාත්තට අවුරුදු 10කට හිර යන්න වෙයි කියලා එයාව බය කරනවා. එතකොටම සජිනිගේ අම්මා එදා වෙච්ච ඇත්තම සිද්ධිය මේ ඔෆිසර් බෙලාට කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරියටම සජිනිය අතුරුදහන් වෙච්ච දවසේ අම්මලා සජිනිව හම්බ වෙන්න එයාගේ බෝඩින් එක ගාවට ගිහිල්ලා තියෙනවා. ඒත් එදා එයා ෆෝන් එක ආන්සර් කරපු නැති නිසා අම්මලා පහු ගෙදර ගිහිල්ලා. කොමරිගේ කතාවෙන් පස්සේ මේ ඔෆිසර් බෙලා ඔයා තමන්ගේ දුව ගැනවත් පොඩ්ඩක්වත් හිතන්නේ නැති අම්මා කෙනෙක්ද කියලා එයාට අපහාස කරලා මෙතනින් යනවා. ඕන ඉතින් එදා රෑම සිද්ධාන්ත ලෝය එක්ක සජිනිලාගේ තාත්තලා ගෙදර ගිහින් ඒගොල්ලන්ගේ ලෝය එක්ක සාකච්ඡාවක් කරනවා. ඉතින් මේ වෙලාවේදී තාත්තලාගේ ලෝය සිද්ධාන්ත පිට වරද පටවනවා. සජිනිගේ අතුරුදහන් වීමෙන් පස්සේ පැනලා ගියපු එකම කෙනා සිද්ධාන්ත නිසා එයාව කොහොමත් මේකට අහු වෙනවා කියලා. ඒකට ඉතින් සිද්ධාන්ත කේන්ති ගිහින් එයා කෑ ගහන්න ගන්නවා මම නෙමෙයි මිනිමරුවා. මේගොල්ලන් තමයි මිනිමරුවෝ. මොකද මීට අවුරුදු 15කට කලින් මේගොල්ලන්ගේ තව දුවෙක් අතුරුදහන් වුණා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේගොල්ලන් එයාවත් මරලා. මොකද මේගොල්ලන් පාරම්පරික මිනිමරුවෝ කියලා මෙයා කෑ ගහන්න ගන්නවා. එතකොටම සජිනිගේ තාත්තගේ අයියා මේ සිද්ධාන්ත ගහන්න එනවා. අනිත් පැත්තෙන් පොලිසියට කලින් සජිනිගේ ඇඳුමකුයි සිද්ධාන්තගේ ID එකයි හම්බුනේ ගඟ තව චෙක් කරද්දී සජිනියද දාන් ඉදට තියෙන සපත්තු දෙකක් හම්බ වෙනවා. ඊළඟට ඉතින් මේ ඔෆිසර් බෙලා සජිනිගේ සපත්තු ලැබ් එකට යවලා ඒක පරීක්ෂා කරලා විස්තර දැනගන්නවා. එතනදී දැනගන්න ලැබෙන්නේ සජිනි ලොකු උසකින් පල්ලෙහාට වැටිලා තියෙනවා කියලා. එහෙම දෙයක් කියන්නේ සජිනිගේ සපත්තුවේ ගෑවිලා තිබ්බ ලේ සාම්පල් එකකින්. ඊට පස්සේ මේ දවසේ රෑ සජිනිගේ තාත්තා සජිනිගේ මල්ලිත් එක්ක සිද්ධාන්තගේ ගෙදර යනවා. ඇත්තටම මේ දෙන්න ඇවිත් තියෙන්නේ සිද්ධාන්ත ගැන මොකක් හරි සාක්ෂියක් හොයාගන්න. ඒ කියන්නේ ඇත්තටම සජිනි ගැන මොකක් හරි දන්නවද කියලා. හැබැයි මේ වෙලාවේ සිද්ධාන්ත ගෙදර නැති නිසා සජිනිගේ මල්ලියට බඩේ අමාරුවක් වගේ බොරුවට රඟපාලා වොෂ්රූම් එක පැත්තට යන ගමන් සිද්ධාන්තගේ පෙන් ඩ්‍රයිව් එකක් හොයාගන්නවා. ඉතින් ඊළඟට එයා ඒකේ තියෙන දේවල් බලනවත් එක්කම සිද්ධාන්ත මෙහෙට ආපු නිසා මේගොල්ලන් යාව ෂේප් කරලා මෙහින් යනවා. ඔන්න ඉතින් දැන් අපිට පේනවා සිද්ධාන්තගේ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා තියෙන වීඩියෝ එක. ඒ කියන්නේ සිද්ධාන්ත සජිනි එක්ක ලිංගිකව නිතරම එකතු වෙලා වගේම එයාව වීඩියෝත් කරගෙන. දැන් මේව දකින සජිනිගේ මල්ලි ඒවා මීඩියා වලට දීලා සිද්ධාන්තගේ චරිතය ඝාතනය වෙන විදිහට ඒවා ප්‍රසිද්ධ කරනවා. දැන් ඉතින් ඔය සිද්ධාන්ත දැකලා එයාටත් මේ වලින් බේරෙන්න ඕනකමට එයා හොඳ පුද්ගලයෙක් කියලා හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න එයා හඳුනන කෙනෙක්ව දාලා මේ ගැන පොඩි ඉන්ටර්විව් වීඩියෝ එකක් කරලා ඒක හතර වටේම ෂෙයා කරලා එයාගේ චරිතය කොහොමද ආරක්ෂා කරගන්නවා. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා සිද්ධාන්ත ගෙදර යන ගමන් ඉන්න අතරේ සජිනිගේ මල්ලි හොඳටම බීලා වෙච්ච සිද්ධාන්තගේ කාර් එක නවත්තලා සිද්ධාන්ත එලවන් යද්දි වාහනයකට සජිනිගේ මල්ලිව හැප්පෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී සිද්ධාන්ත පැනලා යනව වෙනුවට සජිනිගේ මල්ලිට උදව් කරන්න ඇවිත් එයත් එක්කම එතනින් යනවා. එතනදී සජිනිගේ මල්ලිටත් තේරෙනවා මෙයා අය හිතපු තරම් නරක කෙනෙක් නෙමෙයි වගේම එයා නෙමෙයි එයාගේ අක්කව මරලා තියෙන්නේ කියලා. ඒ වගේම සජිනිගේ අම්මා සජිනිගේ තාත්තගේ වැරදි බලන් ඉන්න බැරුව එයාව දාලා යනවා. ඒ නිසා එයාටත් එදා ෂෝ එක හරියට කරගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඔෆිසර් බෙලා සජිනිගේ නෝට්ස් වගේ බල ඉන්න අතර යාර සජිනි අතුරුදහන් වුණාට පස්සේ සෝෂල් මීඩියා වල දාපු පෝස්ට් එකේ සජිනිගේ කලින් පෝස්ට් වලයි ටයිපින් වල වෙනසක් තේරිලා එයා එයාගේ සහායක ඔෆිසර්ට ආයෙ සජිනිගේ ස්කූල් එකට ගියා චෙක් කරන්න කියනවා. ඊළඟට මේ ඔෆිසර් සජිනිලාගේ ස්කූල් එකේ අලුතෙන් හදන බිල්ඩින් එක චෙක් කරන්න පටන් ගන්නවා. ඒ අතරම ඔෆිසර් බෙලාට සජිනිගේ සෝෂල් මීඩියා accounts වලට මීට අවුරුදු 15කට කලින් අතුරුදහන් වුණා කියන එයාගේ සහෝදරි එයාට ටෙක්ස්ට් එකක් දාලා තියෙනවා දැකලා
එයා තාම ජීවතුන් අතර ඉන්නවා කියලා තහවුරු කරගෙන එයාගේ ඇඩ්‍රස් එක සජිනගේ අම්මට හොයලා දෙනවා. සජිනව හොයාගන්න බැරි වුණාට ඔයගොල්ලන්ගේ අතුරුදහන් වුණ අනිද්දව හොයාගන්න පුළුවන් වුණා. ඉතින් එයාව එක්කන් එන්න කියලා. ඒත් ඉතින් මේ වෙලාවේදී තමයි අපිට පෙන්වන්නේ සජිනගේ අතුරුදහන් වුණ අක්කා එයාගේ මක්කා නෙමෙයි කියලා. ඇත්තටම එයා සජිනගේ තාත්තගේ අයියගේ දුව. ඒත් ඒක වැඩි අනිත් අය දැනගෙන ඉඳලා නැහැ. මොකද සජිනගේ තාත්තගේ අයියගෙන් නිතරම යාට ප්‍රශ්න ඇති වෙලා. ඒ වගේම එයා තවත් තරුණයෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. ඒ නිසා සජිනගේ තාත්තා ඒකයාගේ අයියා දැනගෙන ලොකු අවුලක් වෙන්න කලින් මීට අවුරුදු 15කට කලින් ඒ දෙන්නම ආරක්ෂිතව සතුටින් කොහෙට හරි ගිහින් ජීවත් වෙන්න කියලා පිටත් කරලා යවලා. ඇත්තටම ඉතින් එතනින් අපිට තේරෙන්නේ සජිනගේ තාත්තා පිටින් දරුණු මිනිසෙක් වගේ පෙනුනට එයාත් ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි කියලා. කොහමද දැන් මේ ඔෆිස් ස්කූල් එකේ මේ බිල්ඩින් එක චෙක් කරන අතර එයාට සැකසහිත ශ්‍රවණ ආධාරක උපකරණයක කොටසක් හම්බෙනවා. ඊළඟට එයා ඒක ගිහින් ඔෆිස් බෙලාට දුන්නම එයා ඒකත් ලැබ් එකට යවනවා. ඒකේ ගෑවිලා තියෙන ලේ සාම්පල් එකයි සජිනගේ සපත්තු වල තිබ්බ ලේ සාම්පලුයි සමානද කියලා බලන්න කියලා. ඊළඟට ඉතින් මේ ලැබ් එකේ කරපු ටෙස්ට් කීපයකින් සනාථ වෙනවා මේ ලේ සාම්පල් දෙකම එකම කෙනෙක්ගේ කියලා. ඒ කියන්නේ සජිනගේ කියලා. කොහමද ඊළඟට මේගොල්ලන් හොයාගන්නවා ඒ උපකරණයේ අයිති ප්‍රින්සිපල්ගේ ඇසිස්ටන්ට් කියලා. ඊළඟට මේ ඔෆිසර් එයාව වෙනම අරන් ප්‍රශ්න කරලා ඊළඟට එයාවත් අරන් ප්‍රින්සිපල් ගාවට යනවා. දැන් ඉතින් මේ ඔෆිසර් බෙලා මැඩම් ඇතුළු ඔෆිසර් ප්‍රින්සිපල්ට කියන්නේ සජිනගේ ෆෝන් එකේ ලොකේෂන් එකයි ඔයාගේ ඇසිස්ටන්ට්ගේ ෆෝන් එකේ ලොකේෂන් එකයි දෙකම එක සමානයි කියලා. ඒකට ඉතින් ප්‍රින්සිපල්වත් පුදුම වෙලා ගිහින් එතකොට තමුන්ද සජිනට එහෙම දෙයක් කරේ ඇත්තටම එහෙම දෙයක් කොහොමද කරේ කියලා අහනවා. එතකොටම ඔෆිසර් බෙලා හරි පොඩ්ඩක් ඉන්නකෝ කියලා ප්‍රින්සිපල්ගෙන් අහනවා. එදා සජිනී අතුරුදහන් වෙන්න කලින් ඔයාව හම්බෙන්නේ ආවම ඔයා යාට මොනවද කිව්වේ කියලා. මොකද ඇත්තටම මේ වෙද්දි බෙලා මැඩම් මේ ප්‍රින්සිපල්ගේ ඇසිස්ටන්ට්ගෙන් සම්පූර්ණ ඇත්ත දැනගෙනයි මේ ප්‍රශ්නේ අහන්නේ. කෙලින්ම කිව්වොත් එදා වෙලා තියෙන්නේ මේක. ඒ කියන්නේ එදා සජිනී අතුරුදහන් වෙන්න කලින් රෑ ගොඩක් මානසිකව එයා වැටිලා ප්‍රින්සිපල්ව හම්බෙන්න ඇවිල්ලා එයාගෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න මොකක් හරි උදව්වක් බලාපොරොත්තු වෙයි. ඒත් එතනදී ප්‍රින්සිපල් ගොඩක් නරක විදියට සජිනීට අපහාස කරලා. ඉතින් ඒක දරා ගන්න බැරි කමට සජිනී මේ අලුතින් හදන බිල්ඩින් එකේ උඩට ගිහින් බිමට පැනලා සියදිවි නසාගෙන. හැබැයි එයා මැරෙන්න කලින් එයාගේ ෆෝන් එකේ නෝට් එකක් දාලා මේ දෙයට ප්‍රින්සිපල් වග කියන්න ඕනි කියලා. ඉතින් ඒක දැකපු ප්‍රින්සිපල් මේක එළියට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා යත්තේ හිටපු යාගේ ඇසිස්ටන්ට්ගේ උදව්ව ඇතුව සජිනගේ බොඩි එක මෙහෙන් ගෙනියලා වෙන පැත්තකින් අතුරුදහන් කරලා. ඒ කියන්නේ කන්දක් පල්ලෙහාට දාලා. හැබැයි ඒ අතර සජිනගේ ෆෝන් එක කෙලින්ම ඕෆ් කරලත් නෑ. එයා මැරෙලා නෑ විදියට අඟවන්න ඒක දවස් දෙකක් ටයිම් කීපයකදී සැරින් සැරේ ඔන් කරලා. ඉතින් සජිනගේ ෆෝන් එක ප්‍රින්සිපල්ගේ ඇසිස්ටන්ට් සැරින් සැරේ ඔන් කරලා තියෙන්නේ සජිනගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ කම්පැනි එක ගාව වගේ තැන්වලදී. මොකද එතකොට යාවත් මේකට නිකම්ම පටලවන්න පුළුවන් නේ. ඒ කියන්නේ සජිනී මැරෙන්න කලින් එයාවත් හම්බ වෙන්න ගිහින් වගේ කියලා. ඒ වගේම ඊළඟට මේ ප්‍රින්සිපල් එයාගේ ඇසිස්ටන්ට් ලවා සජිනීගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ කම්පැනි එකේ එයාගේ ID එකත් හොරකම් කරලා සජිනීගේ බෝයිෆ්‍රෙන්ඩ්වත් ගානට මේකට පටලවලා අවසානට සජිනීගේ ෆෝන් එකෙන්ම සජිනී ප්‍රින්සිපල්ව වැරදිකාරය කරලා හදපු පෝස්ට් එකේ ප්‍රින්සිපල්ව අයින් කරලා ඒ වෙනුවට සජිනීගේ තාත්තවයි සිද්ධාන්තයි දාලා ඒක පබ්ලිෂ් කරලා. ඒ වුණාට ඔෆිසර් බෙලා දැන් මේ ප්‍රින්සිපල්ට කියන්නේ ඔයා හැමදේම ලස්සනට කරගෙන ආවත් ඔයාට තැන් දෙකක් වැරදුනා කියලා. ඒ තමයි යාට සජිනීගේ ස්ටයිල් එකෙන් මැසේජ් එක හදාගන්න බැරි වුණා. අනිත් එක තමයි හැමෝම සජිනී මැරලා නෑ වගේ කතා කරද්දී ප්‍රින්සිපල් විතරයි සජිනී මැරලා වගේ කතා කරලා තියෙන්නේ. මොකද එයා ඒක කලින්ම දැනන් ඉඳලානේ. කොමරි අවසානට සජිනීව සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත් කිරීමයි සජිනීගේ බොඩි එක අතුරුදහන් කිරීමේ වැරදිවලට වැරදිකරු විදිහට ප්‍රින්සිපල්වයි එයාගේ ඇසිස්ටන්ට්වයි ඔෆිසර් බෙලා රටටම පෙන්නලා ගලම හිරේ යවනවා. ඒ වගේම ඔෆිසර් බෙලා සජිනීගේ ෆෝන් එකත් හොයාගෙන සජිනී මැරෙන්න කලින් ඒකෙන් ඇත්තටම කරලා තියෙන අන්තිම වීඩියෝ එකත් හොයාගන්නවා. ඒකේ තියෙන්නේ සජිනීගේ පවුලේ අය ඇතුළු එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් සමුගන්න ඒගොල්ලන්ට පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා කරලා තියෙන වීඩියෝ එක. එතනිනුත් ඉතින් 100% පැහැදිලි වෙනවා සජිනී සියදිවි නසාගෙන තියෙන්නේ එයාගේ පවුලේ අයවත් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්වත් නිසා නෙමෙයි. එයාට ඒ වෙලාවේ ඇති වුණ දරා ගන්න බැරි පීඩනයයි ප්‍රින්සිපල්ගේ අපහාස කිරීමයි නිසා කියලා. අවසානයේ ඉතින් ඔෆිසර් බෙලාටයි එයාගේ සහායක ඔෆිසර්ටයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වුණා වගේම සජිනීලාගේ තාත්තා එයාගේ අයියාගේ දුවව අයමත් ගෙදර ගේනවා සජිනී නැති අඩුව ජම්තාක් දුරකට හරි නැති කරගන්න. ඉතින් ඔන්න ඔතනින් අපි අද මූවි එකත් එන් වෙලා යනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට හිතෙන්නේ මොකද? හොඳද නරකද කියලා අනිවාර්යයෙන්ම මතක ඇතුව පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට ආලොත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් ඔයාලා අපේ channel එක subscribe කරලා දැන් වීඩියෝ එකට like එකකුත් දාලා මේ වීඩියෝ එක ඔයාගේ එක යාළුවෙක්ට හරි share කරන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම එහෙනම් goodbye.